Welcome back to my channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මුලින්ම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා. මම අද ඔයාලත් එක්ක අරන් එන්නේ මගේ grocery ගෙනාපු වීඩියෝ එකක් තමයි මාසෙටම හරියන්න මම බඩු ගෙනාව වීඩියෝ එක තමයි මම ඔයාලට අරගෙන එන්න කල්පනා කළේ. මම කන්නේ නාඩු හාල් ගෙදර ස්ටොක් එකේ බඩු තිබ්බා. සාමාන්‍යයෙන් බඩු ගේන්න යනකොට මගේ ස්ටොක් එකේ බඩු බලලා මම යන්නේ. ඒ නිසා මට මේ මාසෙට හාල් කිලෝ 10ක් විතරයි ගත්තේ. මොකද ගෙදර තව ගිය මාසෙ ගෙනාපු බඩු වලිනුත් හාල් ඉතුරු තිබ්බ නිසා. ඊළඟට මම පරිප්පු ගත්තා. පරිප්පු කිලෝ 3ක් ගත්තා. ඊළඟට සීනි කිලෝ 6ක් ගත්තා. මේවා ඉතින් ටිකක් වැඩිපුර තමයි මම ගන්නෙ. මොකද ලබන මාසෙට අඩුපාඩුවක් වුණොත් එතකොට බැලන්ස් කරගන්න පුළුවන් නිසා. පාන් පිටි ගත්තා. කිලෝ 2ක් විතර තමයි පාන් පිටි නම් ටිකක් අඩුවෙන් ගත්තේ. ඊළඟට මම ගත්තා කිලෝ එකේ ලුණු කුඩු පැකට් 2ක්. බිස්කට් වර්ග 3කින් ගත්තා. මම බඩු ගන්න ෂොප් එකේ බිස්කට් වලට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ නිසා බිස්කට් වර්ග 3ක් ගත්තා. කොත්තු මී නම් අපේ ගෙදර කැවෙන්නේ ටිකක් අඩුවෙන්. ඒ වුණාට ඉතින් හදිස්සියක් වුණොත් කියලා ඒ පැක් එකකුත් ගත්තා. පොල් ගේන්නේ මම සතියකට සැරයක්. පොල් ගෙඩි 5ක් ගත්තා මේ සතියට. ඒ වගේම ලොකු කිලෝ එකේ කිරි එකක් ගත්තා. කරවල වර්ග 2කුයි හාල් මැස්සුයි ගත්තා මම. ඊළඟට ගත්තා ලොකු ගොරකා ක්‍රීම් එකක්. ගොරකා ක්‍රීම් එක හරිම පහසුයි අපිට උයන වැඩ කටයුතු වලට. උම්බල කඩ බෝතලයක් ගත්තා. ඒ වගේම කුරුඳු පොතු ටිකක් වැඩිපුර ගත්තා. මොකද මේ මාසෙට මම 3-5 හදන්න හිතාගෙන ඉන්න නිසා. මේ තියෙන්නේ hair oil එකක්. hair oil එකත් මම ගෙදර හදන කල් తాවකාලිකව තමයි ගත්තේ. shampoo එක shampooත් තවම ඉතුරු වෙලා තියෙනවා. මේ promotion toothpaste එක. ඒකට brush එකක් එනවා. මේ සබන් කැට තුනම රුපියල් 30ක ඉතිරියක් සහිත පැක් එකක් තමයි ඒ. සල්ලයිට් කැට 6ක් ගත්තා. රුපියල් 115ක ඉතිරියක් ලැබෙන. සබන් නම් ඉතින් අපේ ගෙදරට ගොඩක් ඕන වෙනවා. විම් කැට 3ක් ගත්තා. ඒකනොත් රුපියල් 30ක ඩිස්කවුන්ට් එකක් මට තියෙනවා. ඊළඟට කහ කුඩු මිරිස් කුඩු ගත්තා. ඒව ටික ටික ගත්තේ මොකද මම ගෙදර හදා ගන්න නිසා. ගම්මිරිස් කුඩු ගත්තා. 3-5 කුඩු తాවකාලිකව හදා ගන්න කල් තමයි මේ ටික ගත්තේ මම తాවකාලිකව. බිස්කට් කුඩු පාන් කුඩු පැකට් එකක් ගත්තා. සෝයා මීට් ෆ්ලේවර්ස් 2කින් ගත්තා. සෝයා මීටුත් ගොඩාක් කන්න කැමති නෑ අපේ ගෙදර අය. ඒ නිසා මේ විදිහට ෆ්ලේවර්ස් 3කින් තමයි ගත්තේ. ඔන්න ඊළඟට මම ගත්තේ සැමන් ටින් එකක්. ලොකු සැමන් එකක් ගත්තා. සැමන් අපේ ගෙදර ඉතින් අපි කට්ටිය විතරයි කන්නේ. හස්බන්ඩ් සැමන් කන්නේ නැහැ. සුදු ලුණු ටිකක් වැඩිපුර ගත්ත මම. සුදු ලුණු කිලෝ එකමාරක් වගේ ගත්ත ප්‍රමාණයක් වැඩිපුර. කඩල ගත්තා. මොකද උදේට බබාලට තම්බලා දෙන්න එහෙම කඩල ඕනි වෙන නිසා මම කඩල ගත්තා. ඊළඟට මම මුං ඇට ගත්තා. ඇට වර්ග ඉතින් කන්න අපේ පොඩි බබාලා ගොඩක් ආසයි. ඒ වගේම මටත් හොඳයි. ඒ නිසා මම ඇට ටිකක් වැඩිපුර ගන්නවා ඇට වර්ග. ඊළඟට මම ගත්තේ සූදුරු මාදුරු 3-5 කුඩු හදන්න අවශ්‍ය 3-5 ටික. ඒ ටික වෙනම ඉල්ලලා දාගත්තා. මොකද මට 3-5 ටික වේලගෙන හිමින්සරේ හදන්න පුළුවන්. ඒ හදා ගන්න කල් තමයි අර මිරිස් කුඩු 3-5 කුඩු බොහොම පුංචි ප්‍රමාණවල වලින් පැකට් ගත්තේ.
මේ තියෙන අබ ගත්තා. ඊළඟට මම ගත්තා එනසාල් කරාඹු නැටි. එනසාල් කරාඹු නැටි නම් ගොඩක් මිලෙන් වැඩි. ඒ හින්දා පොඩි ප්‍රමාණයක් ගත්තේ. එතකොට මම පපඩම් ගත්තා. මේ අබ එහෙම මාස 2ක් 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මට. උළුහාල්. ඉතින් ඒ නිසා මම ගන්න වෙලාවෙ ටිකක් වැඩිපුර ගන්නවා. මොකද එතකොට මට ලබන මාසෙට ආයිමත් ඒ දේවල් ගන්න ඕනේ නැති නිසා. මේ කඩල පරිප්පු ඊළඟට මම පොල් තෙල් ගත්තා. මාසෙට මැතියෙන්න පොල් තෙල් ටිකක් ගත්තා. පොල් තෙල් ටිකක් වැඩිපුර යනවා අපේ ගෙදර. මොකද මේ මාසේ අවුරුදු මාසෙන් ඉතින් ඒ නිසා චුට්ටක් කොහොමත් වැඩිපුර යනවා. ආයෙ සෝස් පැකට් එකක් ගත්තා. ওই ටික තමයි මම ගත්තේ. මේ ටිකට මට ගියා රුපියල් 30,040ක්. ඒ වගේම මට ඩිස්කවුන්ට් එක හම්බුණා රුපියල් 3,256ක්. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. බුදු සරණයි.